අන්‍යයා එනවා. ඔන්න මම වෙලාවටම ආවා. චී ඔයා වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් යන්න ආවේ මේ බයික් එකකද? ඒකත් මේ වැස්සේ? අපෝ ලැජ්ජ නැද්ද ඔයාට? සල්ලි කැඳ ගහන්න එපා. මොනවද ඔයා මේ කියවන්නේ? මට දුක හිතෙන්නේ මේ. කියන්න එපා. පිස්සු? මට නෙමෙයි පිස්සු. ඔයාටනේ පිස්සු. මේ වගේ වැස්සේ බයික් එක්ක යනවද කොල්ලෙක් එක්ක? මං ඔයාට ඉස්සරින්දම කිව්වනේ වෙහිකල් එකක් තියෙන කෙනෙක් හොයාගන්න කියලා. මේ අපි යමුද එනවා? අනේ බබා සඳලිගේ බෝයිෆ්‍රෙන්ඩ් තාම ඇවිල්ලා නැහනේ. අපි චුට්ටක් ඉමුදේ ආයෙනකම්. මට පරක් වෙනවද? කමන්නේ අපි නයින සයින්දේ. අපි ආයෙනකම් ඉන්න චුට්ටක් කෝල් කරලා බලන්න කොයි හරි ඉන්න කියලා. මේකනේ එයා බිස්නස්මන් කෙනෙක්නේ. ඉතින් එයා ගොඩාක් බිසි. චුට්ටක් ඉන්නකම මම අරන් බලන්නම්කෝ. ඇයි? ලයින් එක කට් කරානේ. මං ඒකනේ කිව්වේ එයා ගොඩක් බිසි. දැන් විනාඩි 45ක්ම ගිහිල්ලා ඒක කාර්යයට කෝල් කරලා බලන්න ඕනේ. මං කිව්වා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් බිස්නස්මන් කෙනෙක් කියලා. ඉතින් කොට එයා කෝල් බෑක් කරාද? අනේ මන්දා මං කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ. මෙසේජස් දන්නේ නැහැ නේද? මැසේජස් වල රිප්ලයිත් නැහැ. ඉන්නවා කියලා මෙච්චරක් වෙලා ඉන්න පුළුවන්ද? මේ වෙලාවට තමයි මට මල පනින්නේ.